රෆ් එකේ 6.55ක් තිබිච්ච ගලන් මේක පීපම් කරාට පස්සේ 2.55ක් ආවා. දැන් බලන්න ඇති මොකද මෙච්චර බර ගිහින් තින්නේ මේ ගලට පීපම් කරන්න. ඒ කියන්නේ දැන් ගලක් පීපම් කරද්දී අපි ඉස්සෙල්ලාම බලන්න ගලේ මේ විස්තරය මොකද ගලට වෙලා තියෙන්නේ ගල වැඩ කරාම කොහොමද එන්නේ ඒ විස්තරය බලද්දි මේක දැන් රෆ් එකේ මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මේක තනිකර පැච් එකක් හිටින ගලක්. ඒ කියන්නේ ගලේ මේ පැත්තකින් තොරෝලයක් හිටිනවා. පැත්තකින් සායම නැහැ. පැත්තකින් සායම නැති විතරක් නෙමෙයි ඒ ගලේ කිව්ලට් එකේ සායම පොඩ්ඩක්වත් නැහැ. ඒ දැන් ගලේ කිව්ලට් එකේ ඒ ගල වටේ ගලම සුදු වෙලා ගල මැද විතරක් කිව්ලට් එකේ නිල් සායම ඩොට් එකක් තිබුණත් ඕල්ම එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් කටර කෙනෙක්ට දැන් ඒ ඩොට් එක කිව්ලට් එකේ කිව්ලට් එකට තිබ්බට පස්සේ ගල බොටම් එකට තිබ්බට පස්සේ අනිවාර්යයෙන් වැඩ කරා මුළු ගලම නිල් වෙනවා. එහෙම සාමාන්‍ය වැඩ කර හැකියි. දැන් මේ ගලේ ප්‍රශ්න තියෙන්නේ මේ ගලේ කිව්ලට් එකේ සායම බිඳුවක්වත් නැහැ. පැත්තට සායම නැහැ. පැත්ත එක සායම කල වයිට් එකට තමයි තියෙන්නේ. දැන් ඕක පීපෝන් එකේදී හරියට ගල ගාගත්තේ නැතොත් අනිවාර්යෙන් ගල වැඩ කරලා පස්සේ පැච් එකේ හිටිනවා. තොරවලක් හිටිනවා. එතකොට දැන් අපි කැරට් 3 ගහුවා කියන්නකෝ. 3 ගහලා උතනින් පැච් එකක් හිටලා ගල එතන පැච් එකක් හිටියොත් සුදු පැන්නොත් එහෙම ගල වටිනාකම ගොඩාක් හරි අඩු වෙනවා. දැන් කැරට් 2 ගහුවා කියන්නකෝ අපි දැන් තොරවලේ නැතුව. එතකොට ගලේ වටිනාකමට ගියයි ගල කියන්නේ පරාද නැතුව ගල කොට දාගන්න පුළුවන්. දැන් මේ ගලේ බර ගියේ දැන් මේක ඉස්සෙල්ලා පීපෝන් එකේදී මම හරියටම දැන් ගල ගාලා ගල පීපෝන් එකේදී හරියටම ගා ගන්නවා. ඔය දැන් ගල දැන් টොප් එක ගෙවුවට පස්සේ ඔහොමයි තියෙන්නේ. දැන් උතන කිව්ලට් එක පේනවා ඉතින් සායම නැහැ. සායම නැහැ කියන්නේ දැන් පැත්තකින් සායම විදින ඔය කිව්ලට් එකේ සායම නැහැ. දැන් අපි දැන් පීපෝන් එකේදී ඕක හරියටම ගල ගාකද නැතොත් වෙන්නේ ගලේ මේ අර තොරවල් එක පනිනවා. එතකොට දැන් අපි කැරට් ඕකේ 2.80ක් අන්තිමේදී මේ ගල වැඩ කරලා ආව කියනවා. එතකොට කිව්ලට් එකේ කොයින් හරි පැච් එක පොඩ්ඩක් සුදු පැන්නොත් එහෙම ගල මෙලකට යන්නේ නැහැ. ගල එතකොට පරාදයි. එතකොට අපි පීපෝන් එකේදීම අනිවාර්යයෙන් මේ දේ වෙන හින්දා අනිවාර්යෙන් මේ පීපෝන් එකේදී ගානට ගල වැඩ කරලා පස්සේ ඒකෙන් තොරවල් එක පන්නේ නැති වෙන ගල හදා ගන්න ඕනේ. එතකොට ගල පරාද වෙන්නේ නැතුව මේ පොඩ දාගන්න පුළුවන්. මේ ගල ඉතින් මම ගානට ඉතින් පීපෝන් එකේදී දැන් ගල කට්ටන් පොස් කරාට පස්සේ එන විදිහ අපිට අනිවාර්යෙන් කට්ටරින් දරගන්න ඕනේ. මේ විදිහට තමයි ගල එන්නේ. එතකොට ගල හරියටම ගා ගන්න ඕනේ. දැන් ගල කට්ටන් පොලිස් කරාට පස්සේ ඔය ආව විදිය තොරවල් මොකුත් නැහැ, පැච් මොකුත් නැහැ. ගල හරි ලස්සනට ආවා. රොයි බ්ලූ කලර් එකම තියෙනවා. 2.5ක් තිබුණා කට්ටන් පොලිස් එකේදී. ඒ කියන්නේ තොරවලයක් පැච් එකක් කොහෙවත් ගලේ නැහැ. දැන් මේක මං 2.80ක් ගහගත්තේ කියන්නේ 2.80ක් ගහගත්ත ඒත් වෙන 3 වැඩ කරත් වැඩ නැහැ. මේ පැච් එකක් පැනලා. ඒතකොට තොරවල ආවට පස්සේ ගල මේ මිලකට යන්නේ නැහැ. ගල විකුණන්න ගියහම ඒක ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ඉතින් ওই විදිහට තමයි ගල ආවේ. හරි ලස්සනයි. පැච් එකක් කොහෙම පනින්නේ නැහැ. ඔය පේනවාද කිව්ලට් එක සායම නැහැ. සායම පොඩ්ඩක් ගන්න නැහැ. කිව්ලට් එක හරි සායම නැහැ. එතකොට දැන් අර පැච් එක පන්නේ නැ තමයි මට මෙච්චර ඔය බර පොඩ්ඩක් ගියේ. බර පොඩ්ඩක් ගියාට මේ වගේ ගල 2.80 ගහ ගන්න නැතුව තොරවලයක් පන්නේ නැතුව පැච් එකක් පනින්නේ නැතුව ওই විදිහට ඉතින් ගල වැඩ කරගන්න දිනවන හොඳයි ගලක් කියන ගලක් පරාද වෙන්නේ නැහැ. එතකොට දැන් කටර දැර ගන්න ඕනේ ඉතින් ওই විදිහට ඉතින් ගල ගාලා කට්ටන් පොලිස් කරාට පස්සේ මේ තත්තර ගන්න. දැන් මේ ගල පරාද වෙන්නේ නැහැ. ගල හොඳයි ලස්සනයි. ගල ඉතින් මිලකට යන්න පුළුවන්. ඒකින්ද ඉතින් ගල ලස්සනට ආවා. ඉතින් මෙහෙම අන්තිමට ආවා. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා මේ ගලේ. දැන් ඔයක බොටම් එකේ පොඩි චූටි පරද්දක් තියෙනවා. ඒ කියන්නේ තරසමගේ පොඩි එකක් තියෙනවා. ඒක යවන්න පුළුවන්. දැන් කට්ටිය බලන්නේ නැති අපරාධය ඒක මොකද තිබ්බේ කියලා. ඒක තිබ්බේ ඒක යවුවොත් ගලට අනිවාර්යෙන් හානියක් වෙනවා. ඒ පැත්තේ විතරයි සායම් චූට්ටක් තියෙන. ඒ පැත්තේ කියන්නේ කිව්ලට් එක නැතුණොත් ඒ පැත්තේ සායම් පොඩ්ඩක් තියෙනවා. ඒක ගන්න ගියොත් එහෙම අනිවාර්යෙන් ඒ කියන්නේ සුදු පානින් එක නතර කරන්න බෑ මට. එතකොට කටර දාන්න ඕනේ මේ පළත් මේ පොඩි චූටි පළත් දුනත් තියලා ගහන්නද. එතකොට දැන් ගලට හානියක් ලොකු හානියක් නෑ. ඒ වගේ පොඩි පළද්දක් තිබ්බට ඒක මූණට පේන්නේ නෑ. දැන් ඕක මට අනිවාර්යෙන් කට් කරලා යවන්න පුළුවන්. කට් කරලා යවුවොත් අනිවාර්යයෙන් සුදු පනිනවා. ඒක නිසා තමයි ඒ පැච් එක ඒ කියන්නේ ඒ පැච් එක පනින්න හින්දා තමයි පොඩි අර තරසම චූටි කෑල්ල තිබ්බේ. මොකද දැන් ඒ වගේ දෙයක් තිබුණාම අනිවාර්යෙන් කටට දැන ගන්න ඕනේ. දැන් මේක යවන්න ගියොත් එහෙම ගලට මොකද්ද වෙන්නේ?